Hi guys! ඕස්ට්‍රේලියාවට ආවට පස්සේ ආසාවෙන්ම කරන්න හිටපු දෙයක් තමයි පිකින් යන එක. ඇපල් නම් හැමදාම කන එකනේ කියලා අද අපි ගියා ස්ට්‍රෝබෙරි පිකින්. ඉතින් අද අපි මේ යන්නේ බීරන්බර්ග් කියන ෆාම් එකට. ඒකේ තමයි ස්ට්‍රෝබෙරි පිකින් තියෙන තව තැන් ගොඩක තිබ්බා. අපි ඉතින් මෙතන තමයි සිලෙක්ට් කරගත්තේ. බලන්න ක්‍රිස්මස් නිසා ලස්සන සලසලා තියෙනවා. ස්ට්‍රෝබෙරි පිකින් විතරක්ම නෙවෙයි මෙතන මෙයාලා කැෆේ එකක් තියෙනවා ඒකේ ඩෙසර්ට්ස් වර්ග ජෑම් කෝඩියලේ හැමදේම ඉතින් එක්කෙනෙක්ට ඇතුළට යන්න ඩොලර් 5යි වෙන්නේ ඇතුළට ගියාට පස්සේ මෙන්න මේ පේන හැම තැනම තියෙන්නේ ස්ට්‍රෝබෙරි ඉතින් අපිට ඕනේ තරම් කන්න පුළුවන් මංගේ තව යාළුවෝ ටිකක් එක්ක මෙතන තියෙන ඕනේ තරමක් අපිට කන්න පුළුවන් කාලා ඊට පස්සේ අපිට එළියට ගෙනියන්න අපිට බොක්ස් එකක් දෙනවා. ඉතින් ඒ බොක්ස් එකට අපි පුරවගත්ත ටිකට විතරයි මැනලා සල්ලි ගෙවන්න ඕනේ. අපි ඉතින් ගියපු වෙලේ ඉඳන් ලස්සන ස්ට්‍රෝබෙරි හොය කෑවා. ඇත්තටම අපි දැන් කඩෙන් ගන්නවට වඩා මාරම ලොකුයි. ඒ ස්ට්‍රෝබෙරි ගෙඩියක් දැක්කම හිතා ගන්න බෑ. ඇපල් ගෙඩියක් සයිස් එකට ගොඩක් ලොකුවට තිබ්බා. අපි හිතුවේ අපිට ස්ට්‍රෝබෙරිස් නැති වෙයි කියලා. ඒ වුණාට මෙතන මාර ගොඩක් තියෙනවා. ඒක නිසා ඉතින් අවුලක් නැහැ. මේ වගේ රතු පාට ඒවා තමයි මාරම රස. අනිත් ඒවාත් රසයි. ඒ වුණාට ඉතින් ඒව අපරාධනේ ඒවා හෙට අනිද්දා වෙනකොට තවත් හොඳට ඉදෙනානේ. ඒක නිසා අර වගේ ඒවා තමයි අපි ගොඩාක්ම කෑවේ. අපි කොහොමත් ඇතුළට යන්න කලින් එයාලා ඉන්ස්ට්‍රක්ෂන්ස් ටිකකුත් කියනවා කොළ පාට ලා පාට ගෙඩි කඩන්න එපා ඒවා තියන්න අර මේ එහෙම කියලාත් කියනවා. ඉතින් මේ පේනනේ ඔය දිගටම තියෙන ස්ට්‍රෝබෙරි අපිට ඕනේ තැනකින් ඕනේ තරමක් කඩලා ඕනේ තරමක් වෙලා මෙතන ඉන්න පුළුවන්. ඉතින් මම මේ වගේ ලස්සන ස්ට්‍රෝබෙරිස් හොය තමයි කැඩුවේ. ඉතින් මං කිව්වනේ අපි එළියට ගෙනියන ස්ට්‍රෝබෙරිස් වලට අපි ගෙවන්න ඕනේ කියලා. ඉතින් ඒ ගාන තමයි කිලෝ එකකට ඩොලර් 13.5. ඇත්තටම ගෙදර ඇවිල්ලා බැලුවාම අපි නිකන් මෙහෙන් ගන්න ස්ට්‍රෝබෙරි ගෙඩියකට වඩා මේ ස්ට්‍රෝබෙරි ගෙඩිය මාරම ලොකුයි. ඒක නිසා ගොඩක් worth සල්ලි අපරාධ කියලා හිතන්න නම් චුට්ටක්වත් ඕනේ නෑ මාරම worth. අනිත් එක එක්ස්පීරියන්ස් එක තමයි ෂොක්. ඉතින් මේ තිනේලා කැෆේ එක ඒකේ ගොඩක් ಜಾති ගන්න තියෙනවා. අපිත් බ්ලූබෙරි ජෑම් එකක් ගත්තා. සෝස් වර්ග ජෑම් වර්ග කෝඩියල් ඒ වගේ මාර ගොඩක් ಜಾති තියෙනවා. ඉතින් ඔයාලත් ඕස්ට්‍රේලියාවේ නම් ඉන්නේ මෙතනට ගිහින් බලන්න. මොකද මේ එක්ස්පීරියන්ස් එක වගේම මෙතනත් මාරම ලස්සනයි. ඔයාලට ගොඩාක් ස්ට්‍රෝබෙරිස් කන්නත් පුළුවන්. So that's it for today and thank you for watching.